ඔබගේ ඇහෙන් වැටෙන කඳුළු සල්ලි නම් මිනිස්සු ඔබව මැරණකනුත් අඬවනවා. ඒකයි මිනිස්සුන්ගේ විදිහ. ඒ අසත්පුරුෂයන්ට අහු වෙන්න එපා. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න පුළුවන් තරම්. යථාර්ථයේ තේරුම් ගත්ත මේ ධහම දැනගත්ත අවබෝධයෙන් ධහම කතා කරන ආර්ය උත්තම පිරිස ඇසුරු කරන්න. එතකොට ඔබව ගොනාට අඳන්න බෑ කාටවත්. ඔබව අතකොළුවකට තියාගන්න බෑ කාටවත්. බලන්න පින්විතනි මොන විනාශයක්ද ඔබ ඔය මනුස්ස ජීවිතයට කරන්න කියලා. ඔබට ඔය මනුස්ස ජීවිතේ හම්බුනේ මැටි ඇමතිවරු වෙන්නද? ලෝකේ ඉන්න මුදුන වෙන්නද? අනේ